ඔන්න දැන් මම මේ වැකුම් ක්ලීනර් හදලා ඉවරයි. මම මේක චෙක් කරගන්න ගෙදර තියෙන 12 වෝල්ට් බැටරි එකට සම්බන්ධ කිරීම කරලා මේ කාර් එක ට්‍රී වීල් එකට ඕනම තැනදී ඔයාලට වැකුම් කරගන්න පුළුවන්. ඉතින් රුපියල් 2500කටත් වඩා අඩු මුදලක් තමයි මන්ට මේකට වියදම් වුණේ. ඉතින් වැකුම් ක්ලීනර් එකක් ලොකු එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම 8000න් එහා ඔයාලට වියදම් කරන්න වෙනවා. ඉතින් බලන්න මේක කොච්චර හොඳට වැකුම් වෙනවද කියලා. ඉතින් සුළු මුදලකින් ඔයාලට මේ විදිහේ වැකුම් ක්ලීනර් එකක් හදාගන්න පුළුවන්. ගෙදර කට්ටියත් එක්ක ගමනක් ගිහින් ආවන් පස්සේ ඔයාටත් පැය ගාණක් යනවද වාහනේ සුද්ධ කරන්න. එහෙනම් මේ වීඩියෝ එක අවසාන තෙක්ම බලන්න. ඔයාටත් රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට වැකුම් ක්ලීනර් එකක් හදන විදිහ A to Z මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. කලින් හදපු වැකුම් ක්ලීනර් එක අප්ඩේට් කරා. ඒ අප්ඩේට් එකත් එක්ක මට හිතුණා ඔයාටත් මේක හදන ටික කියලා දෙන්න ඕනි කියලා. අනිවාර්යයෙන්ම ගෙදර දොරේ පාවිච්චි කරන්න වැදගත් වෙයි. මේකට මං අරන් තියෙන්නේ අඟල් 4 PVC end cap එකක්. ඊට අමතරව අඟල් 4 PVC බටයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකට පාවිච්චි කරලා තියෙන මෝටර විදියට මං ගත්තේ 775 12 වෝල්ට් සප්ලයි දෙන්න පුළුවන් මෝටර එකක්. DC මෝටර එකක් තමයි ඒක. මේකේ විශේෂත්වය තියෙන්නේ මේක වර්ග දෙකක් තියෙනවා. ඒකේ එකක් මේ කූර කුඩා එක තියෙනවා. අනිත් එක තමයි කූර දිගින් වැඩි එක තියෙනවා. මේකෙදී මම නම් පාවිච්චි කරලා තියෙන්නේ කුඩා කූරක් තියෙන මෝටරයක් අරන් ඒකට ඇණයක් පාස්සලා තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව ඔයාට මේ වැඩේ පහසු කරගන්න පුළුවන් මේ මෝටරේ ගද්දි කූර දිග එකම ගන්න. මොකද ඒකේ මෙන්න මේ වගේ නට් එකක් හයි කරන්න මේ තැනකුත් දීලා දෙනවා. ඒ කියන්නේ නට් එකකුත් එක්ක එන්නේ. එතකොට ඔයාට පාස්ස ඉන්න දෙයක් නැහැ. කෙලින්ම තට්ට ගෙනල්ලා තට්ට හදාගෙන මෙන්න මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මේක ලොකු අමාරුවක් නෑ. තට්ට හදාගන්න විදිය මං කියලා දෙන්නම් වීඩියෝ එක ඉස්සරහට වීඩියෝ එක අවසාන තෙක්ම බලන්න. ඔන්න මං එහෙනම් සරලව කියලා දෙන්නම් ෆෑන් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ අඟල් 4 end cap එකට වඩා කුඩා රවුමක් කපාගෙන මෙන්න මේ විදිහට මේ රූපය දාලා තියෙන විදිහට ඒකේ ඉරි ඇඳගෙන අන්නේ ඉරි ඔස්සේ කතුරකින් හරි යකඩ කපන කතුරකින් හරි කපා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කපාගෙන සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ හැඩයට මේ මම පෙන්නලා තියෙන හැඩයටම නමා ගන්නයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒක අතින් නමා ගන්න පුළුවන්. එහෙම නැතුනොත් අඬුවක් භාවිතා කරලා නමා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු ඝනකමක් තියෙන තහඩුවක් නෙමෙයි මම මේකට අරන් තියෙන්නේ. මෙන්න මේ වගේවත් ඝනකම තියෙන තහඩුවක් ගන්න ඕනේ. ඉතා තුනී තහඩුව අරන් මේ වැඩේ හරියාකාරව කරන්න බැරි වෙනවා. ඒතකොට මේ වගේ ඝනකම තියෙන තහඩුවක්වත් අපි මේකට පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේකට හොඳම උදාහරණය තමයි වහල්ට ගහලා තියෙන තහඩුවක් වගේ පොඩ්ඩක් දිග අරගෙන අරන් ඒක කපලා මෙන්න මේ තහඩුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෝටරේට වයර් සම්බන්ධ කරන්න මම ගත්තා මේ වගේ ක්ලිප් දෙකක් පාවිච්චි කරා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම මේක ඩිරෙක්ට් EM භාවිතා කරලා මේකට පාස්ස ගන්න පුළුවන්. ඒ පාස්ස ගද්දී ඔයා කල්පනා වෙන්න ඕනේ මේකට ටිකක් හොඳ ක්වොලිටි වයර් ගන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. ඔන්න ඊළඟට වැදගත්ම කාරණය තමයි මේකේ බඳ කොටස හදා ගන්න විදිය. මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණයක් තමයි මේකේ කුණු එකතු වෙන මෙෂ් එක හදා ගන්න විදිය තමයි ගොඩක්ම වැදගත් ඊළඟ කාරණේ. මෙන්න මේ විදිහට මම හදාගත්ත මෙෂ් එක ඔයාලට පේනවා ඇති. මේක හදන විදිය මම කියලා දෙන්නම්. ලොකු දෙයක් නම් කරන්නේ මේ වගේ පොඩි බට තීරුවක් අරන් මේකට කරන්න තියෙන්නේ ගෙදර අයින් කරලා දාන රෙදි කෑල්ලක් ඝනකමින් අඩු මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් හොඳට දිග ඇරලා මෙන්න මේ විදිහට හොඳට ඇදෙන්න මේකට තියලා ඔයාට කරන්න තියෙන්නේ ග්ලූ ගන් ටිකක් වටේට දාගන්න. ඒ ග්ලූ ගන් ටික හොඳට ඇලවෙන්න දාගන්න. මේක දාගන්න කලින් කරන්න පොඩි දෙයක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. මොකද මේ බට කෑල්ල සම්පූර්ණයෙන්ම දැන් මේ ලොකු බටේ ඇතුළට රිංගවන්න බෑ. මොකද මේ දෙකම එක සමානයි. ඔයාටම පේනවා ඇති. ඔන්න බලන්න. මේ බට දෙකම එකම සමානයි. ඒ හින්දා මේ බටේ ඇතුළට රිංගවන්න බෑ. එතකොට අපි කරන්න තියෙන්නේ මේ බට කෑල්ලෙන් අපි ගන්න බට කෑල්ලෙන් චූටි ප්‍රමාණයක් අයින් කරලා ඒකත් හොඳට අලව ගන්න ඕනේ ග්ලූ ගන් පාවිච්චි කරලා. ඊට පස්සේ අපිට පුළුවන් ලේසියෙන් මම මෙන්න මේ ඇතුළට රිංගලා තියෙනවා වගේ මේ මෙෂ් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙෂ් එක දාගෙන එහෙට මෙහෙට යන්න නැති වෙන්න මම මේකේ උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තව බටයක් ඇතුළට බස්සලා තියෙනවා. මේක ටිකක් ලොකු කරගන්න. හොඳයි එහෙනම් මේකේ මෝටරේ ආරක්ෂාව වැඩි කරන්න මම මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරා. ඒ කියන්නේ PVC බටයක් මෙන්න මේ ආකාරයේ හැඩයකට කපලා අරන් තමයි මම මෙතෙන්දි ගාඩ් එක විදිහට පාවිච්චි කරන්නේ. මොකද මේකෙන් වාසිය දෙකක් සැලසෙනවා. පළවෙනි එක තමයි මෝටරේ ආරක්ෂා කරනවා. ඒ කියන්නේ කොහේ හරි වදින්න නැතිව ආරක්ෂා කරනවා මේ ක්‍රමයේ භාවිතා කිරීම තුලින්. ඊට අමතරව මෝටරේ රත් වෙන කවම කරනවා මෙන්න මේ ක්‍රමයේ භාවිතා කිරීම තුලින්. මොකද ලොකු අත ප්‍රමාණයක් එන්න ඉඩ තියෙනවා මෙන්න මේ ක්‍රමයේ භාවිතා කිරීම තුලින්.
ඉතින් මේක රිවට් ගන්න එක භාවිතා කරලා මම මේ විදිහට වැකියුම් ක්ලීනර් එකට සෙට් කරගන්නවා මේ ගාඩ් එක. හොඳයි යාළුවනේ, එහෙමනම් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඔයා අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගත්තොත් නොටිෆිකේෂන් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ මෝටරේට කනෙක්ෂන් එක දෙන්න අනිවාර්යයෙන්ම හොඳ ක්වොලිටි මෙන්න මේ වගේ වයර් එකක් පාවිච්චි කරන්න ගොඩක් ඝනකම තියෙන. මොකද මේක හයි ඇම්පියර් අඳින මෝටරයක් තමයි මේ 775 කියන්නේ. ඉතින් හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. මේකට මම පාවිච්චි කරේ මෙන්න මේ වගේ 2way ස්විච් එකක්. මේ 2way ස්විච් එකෙන් පුළුවන් ඔයාලට මේක බ්ලෝවරයක් විදිහට වැඩ කරන්න හදා ගන්න පුළුවන්, වැකුම් ක්ලීනරයක් විදිහට වැඩ කරන්න හදා ගන්න පුළුවන්. නමුත් මම මෙතෙන්දී වැකුම් ක්ලීනරේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ මං ගාව තියෙන ස්විච් එක පැත්තක් වැඩ කරන හින්දා. ඉතින් ඔයාලට මේක 2way කරන විදිහ ඕන නම් කමෙන්ට් එකක් දාන්න, මම ඒක පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ ස්විච් එක 2way විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. හොඳ එහෙමනම් ගයිස්, ඔන්න දැන් වයරින් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙනවා මම මේ විදිහට. ඊට අමතරව වැකුම් ක්ලීනර් එකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න මේ වගේ රෙඩියුසර් කීපයක් මම භාවිතා කරලා තියෙනවා. එතකොට හાર્ඩ්වෙයාර් එකට ගියපු ගමන් ඕනම සයිස් එකේ ඔයාලට කැමති ප්‍රමාණය රෙඩියුසර් මිලදී ගැනීම කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම රෙඩියුසර් කීපයක් පාවිච්චි කරලා මේකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්නවා. ඉතින් මේකෙන් හොඳ පවර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේකෙදී තව වාහනේ අස්සවල් වල තියෙන දූවිලි පවා මේ වැකුම් ක්ලීනරේට ලබා ගැනීමට මම මේකට මේ වගේ ෆ්ලෙක්සිබල් හෝස් එකක් භාවිතා කරනවා. එතකොට ඕනම අස්සක තියෙන කුණු දූවිලි ඕනම දෙයක් වැකුම් ක්ලීනරේට ලබා ගන්න පුළුවන් මේ ෆ්ලෙක්සිබල් හෝස් එක හරහා. හොඳයි, එහෙනම් වැකුම් ක්ලීනරේ පහසුවෙන් අල්ලගන්න මම මේ විදිහට හැන්ඩල් එකක් මේකට ෆිට කරනවා. ඉතින් මේ හැන්ඩල් එක මම රිවර්ට් දාලාම ෆිට කරනවා මේ විදිහට ටෙස්ට් කරගත්තන් පස්සේ. ඉතින් මේක හදාගත්තන් පස්සේ මේ ක්‍රමයට මට පහසුවෙන් වැකුම් ක්ලීනරේ අල්ලගැනීමේ හැකියාව තියෙන හින්දා තමයි මේ ක්‍රමයට හදාගත්තේ මම. හොඳයි ගෑස්, එහෙමනම් ඔන්න වැකුම් ක්ලීනරේ වැඩ කටයුතු සම්පූර්ණ ඉවරයි. අපි මේක ටෙස්ට් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම බැටරියක් මේකට පාවිච්චි කරනවා සප්ලයි එක දෙන්න. මේකෙදී ඔයාලට කරන්න පුළුවන් වාහනයක් ගෙදර තියෙන වාහනයක 12 වෝල්ට් අවුට් එකටම සම්බන්ධ කරන්න ඒ ජැක් එකක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. එහෙම නැති වුණොත් 12 වෝල්ට් පාප් එකක් පාවිච්චි කරලා ගෙදර පාවිච්චි කරනවා නම් හදාගන්න පුළුවන්, කරන්ට් එකට ගහන්න පුළුවන් විදියට. හොඳයි ගෑස්, අපි හදපු වැකුම් ක්ලීනරේ කොච්චර හොඳ පවර් එකක් තියෙනවද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැකුම් ක්ලීනරයක් කඩෙන් ගන්නවා වෙනකොට 2500කටත් වඩා අඩු මුදලකට ඔයාලට ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයා අද මගේ වීඩියෝ බලන කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න ෂෙයා කරොත් එයාටත් මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. හොඳයි ගයිස්, එහෙමනම් ඉතින් බලන්න හොඳටම වැකුම් වෙලා තියෙනවා. අපේ වැකුම් ක්ලීනරේ සාර්ථකයි කියලා ඔයාටම පේනවා ඇති. ඉතින් ගෙදර තියෙන වාහනේ සුද්ධ කරගන්න දුක් විඳින කෙනෙක් නම් මෙන්න විනාඩි 5න් සුද්ධ කරගන්න පුළුවන් ඔයාට මේ ක්‍රමය භාවිතා කරලා. ඉතින් වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.